අයිබෝවන් මගේ දරුවෝ හැමෝටම අදත් ඔයාලා හැමෝම එකතු වෙලා ඉන්නේ බ්‍රෝගස් ලයිව් SM YouTube නාලිකාවත් එක්ක. මම අද ඔයාලත් එක්ක කතා කරන්නේ ශ්‍රී ලංකාවට ආවේනික ප්‍රධාන නර්තන සම්ප්‍රදායන් තුනක් වෙන උඩරට පහතරට සබරගමු යන නර්තන සම්ප්‍රදායන් තුනට අදාළ වෙන ප්‍රධාන වාද්‍ය භාණ්ඩය ගැනයි. ප්‍රධාන වාද්‍ය භාණ්ඩය ගැන කතා කරනකොට අපිට ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවා පුතේ. එහෙනම් අපි දැන් පාඩමට යමු. ශ්‍රී ලංකාවේ ප්‍රධාන සම්ප්‍රදායක් තමයි උඩරට නර්තන සම්ප්‍රදාය. උඩරට නර්තන සම්ප්‍රදායට අයත් ප්‍රධාන වාද්‍ය භාණ්ඩය තමයි පුතේ ගැටබෙරය. ඔයාලා විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ පුතේ මේ හැම බෙරයක්ම සකස් කරනකොට නැකත් වලට තමයි පුතේ ඒකට අවශ්‍ය දැව වර්ග කපාගන්නේ. ඒ දැව වර්ග කපාගෙන මාස 6ක් තියලා තමයි අවශ්‍ය බෙරේ දිග ප්‍රමාණයට කපලා ඇතුළ සුද්ධ කරලා පිට ඔප දමන්නේ. මේක තමයි පුතේ හැම බෙරයකටම තියෙන ප්‍රධාන ලක්ෂණය. එහෙනම් පුතේ අපි බලමු උඩරට නර්තන සම්ප්‍රදායේ ගැටබෙරය සකසා ගන්නා ලී වර්ග මොනවද කියලා. ප්‍රධාන ලී වර්ග විදිහට වරකා, ඇහැල, කොහොඹ, ගම්සූරිය වගේ දැව වර්ග යොදා ගන්න. ඒ වගේම පුතේ දකුණු බෙරැස් සඳහා තලගොයි මස් යොදා ගන්නවා. වම් බෙරැස් සඳහා මුවහම, හරක්හම වගේ හම් වර්ග තමයි යොදාගන්නේ. බෙරළ අණුවට තද නූල් වර්ගයක් යොදා ගන්නවා. ඒ වගේමයි පුතේ බෙරේ දිග තමයි 3.3 බෙර ඇසේ විශ්කම්භය විග්ගුස්සක් කියලා තමයි පුතේ ගන්නෙ. දැන් අපි කතා කළේ උඩරට නර්තන සම්ප්‍රදායට අයත් ගැටබෙරය ගැන. අපි ඊළඟට කතා කරමු පුතේ දෙවෙනියට ප්‍රධාන සම්ප්‍රදායක් විදිහට කලකන පහතරට නර්තන සම්ප්‍රදායේ බෙරය ගැන. මේ බෙරය හඳුන්වන නම් ගොඩක් තියෙනවා පුතේ. ගොඩක් කලාවට කතා කරනවා පහතරට බෙරය කියලා කතා කරනවා. ඒ වගේම ഘോഷා බෙරය කියනවා, යක් බෙරය කියනවා. මේක හඳුන්වන නම් කීපයක්ම තියෙනවා. මේකත් පුතේ අර බෙරේ වගේම තමයි. ඒකට අවශ්‍ය දැව වර්ග කපාගන්නේ අර විදිහටමයි. ඒ වගේමයි පුතේ දැන් අපි කතා කරමු මේකට ගන්න විවිධ දැව වර්ග මොනවද කියලා. ගැටබෙරේ වගේම පුතේ යක්බෙරය හදාගන්නේ ඒකටම ආවේනික දැව වර්ග තියෙනවා. ලී වර්ග විදිහට අරන් තියෙනවා පුතේ ඇහැල, කොහොඹ, පොල් වගේ ලී වර්ග. ඒ වගේම පුතේ හම් විදිහට බෙර ඇසේ හම විදිහට යොදාගෙන තියෙන්නේ හරක් බොක්ක. වරපටි සඳහා යොදාගෙන තියෙනවා පුතේ හරක් හම්. ඔයාලා ගැටබෙරේ දිග ප්‍රමාණයයි යක්බෙරේ දිග ප්‍රමාණයයි එකම විදිහ තමයි පුතේ 3.3 හැබැයි බෙර ඇසේ විශ්කම්භය පුතේ එක් වියත් 3 වෙනවා. මේ තමයි පුතේ ඔයාලා අද ඉගෙන ගන්න දෙවැනි සම්ප්‍රදාය. ඒ තමයි පහතරට නර්තන සම්ප්‍රදායේ යක්බෙරය. ඒ වගේමයි පුතේ අපි අද කතා කරන තුන්වන නර්තන සම්ප්‍රදාය තමයි සබරගමු නර්තන සම්ප්‍රදාය. මේ නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය තමයි පුතේ දවුල. දවුලේ විශේෂ ලක්ෂණයක් තියෙනවා පුතේ. අනිත් නර්තන සම්ප්‍රදායන් දෙකේම වාද්‍ය භාණ්ඩය දවුලට වඩා ගොඩක් ටිකක් විශාලයි. දවුල කුඩයි. ඒ වගේමයි පුතේ අනිත් නර්තන සම්ප්‍රදායන් දෙකේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය ආතත ගණයට තමයි අයත් වෙන්නේ. මේ දවුල අයත් වෙන්නේ පුතේ විත ආතත ගණයට. ඒ කියන්නේ අතින් හා කඩਿੱප්පුවෙන් වාදනය කරන නිසා. අපි බලමු දවුලේ තියෙන ප්‍රධාන ලක්ෂණ මොනවද කියලා. ලී වර්ග විදිහට පුතේ අරන් තියෙනවා ඇහැල, කොහොඹ, කොස්, කිතුල්, මිල්ල, ගම්සූරිය වැනි දැව වර්ග. හම් වර්ග විදිහට එළුහම් හා හරක්හම් තමයි අරන් තියෙන්නේ. තව දෙයක් පුතේ අනිත් නර්තන සම්ප්‍රදායන් වල වරපටි වෙනුවට යොදාගෙන තිබුණේ හම්. හැබැයි පුතේ දවුල හදන්න යොදාගන්නේ හනලණු. මේක තමයි තවත් විශේෂ ලක්ෂණයක් වෙන්නේ. ඒ වගේම දවුලේ තියෙනවා පුතේ මුදු වර්ග. ඒ මුදු වර්ග වලට යකඩ හෝ පිත්තල යන වර්ග දෙකම යොදා ගන්නවා. තව පුතේ ගැටිය තියෙනවා. ගැටිය හදන්න නියද ලීය තමයි පාවිච්චි කරන්නේ. කඩਿੱප්පුව හදන්න පුතේ හයිය ලී වර්ග ගන්නේ. ඒකට රතමලා හෝ ඇක්ටීරියා යන වර්ග දෙක තමයි ගන්නෙ. ප්‍රමාණය අඩියක් පමණ ප්‍රමාණීය දිගට තමයි ගන්නෙ. තව දෙයක් පුතේ බෙරේ විශ්කම්භය 12 14 වගේ අතර තමයි තියෙන්නේ. මෙන්න මේ ටික තමයි පුතේ ප්‍රධාන නර්තන සම්ප්‍රදායන් තුනට අයත් වෙන ප්‍රධාන වාද්‍ය භාණ්ඩවල තියෙන විවිධ ලක්ෂණ. ඉතින් පුතේ අද දවසේ පාඩමෙන් මම මෙතනින් සමුගන්නවා. නැවතත් ඔයාලා හැමෝට ඔයාලට වැදගත් වෙන කරුණු ගොඩාක් අරගෙන එන්න බලාපොරොත්තු වෙමින්
අදට මම මෙතනින් නතර වෙනවා. එහෙනම් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. හැමෝම පරිස්සමින් ඉන්න දරුවනේ.